කියනවා නම් මේක වැකියුම් පම්ප් එක. හරිද? ඊට පස්සේ මේක තමයි මේක ඇතුළ මේකට තමයි අපි මේ ග්ලාස් රයිඩ් එක තියාගන්න. හරිද? මේ ග්ලාස් රයිඩ් එක මෙහෙම තියාගන්න. තියලා අර වැකියුම් එක ඔන් කරපු ගමන් මේකට අල්ලලා හිටිනවා. මේක වැකියුම් එක ඔන් කරන්න පුළුවන් මේකේ. මේ තියෙන කැල්ල. මේක මෙහෙම වලට දානවා වැකියුම් එක ඔන්. ඊට පස්සේ මේකේ මේ තියෙන වැකියුම් එක ස්විච් එක. ඊට පස්සේ මෙතන මේ සිදුරක් තියෙනවා. ඔව්. ඔන් කරපු ගමන් අදිනවනේ සබ් කරනවා. ඒකට මේක තියලා කරුණා ඇල්ලෙල හිටිනවා. මේක උඩ තියලා තමයි මේකට ඩ්‍රොප් එක තියලා ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න. හරි. මේක තියෙන මෙනු එක. මෙනු එකේ තියෙන එක්සිකියුට් එක, රෙසිපි එඩිට් එක. මේ ටෙස්ට් එක අපිට වැඩක් නැහැ. රෙසිපි එඩිට් එකෙන් පුළුවන් අපිට ඕනේ RPM ගානයි වෙලාවයි වෙනස් කරගන්න. දැන් P90 වලට හදපු ගානක් මේකේ ඔටෝ තියෙනවා සේව් වෙලා. අපි මේ එක්සිකියුට් එකට කියපු ගමන් මේ 25 කියලා එන්නේ රෙසිපි එක. ඔය 25 කියන රෙසිපි එක තමයි එළියන්නේ. 25 රෙසිපි එක තමයි P90 වල රෙසිපි එක. ඒකට ගිහිල්ලා ඒක මෙහෙම එන්ටර් කරපු ගමන් මෙතන ඩීටේල්ස් එක පෙන්නනවා. RPM එක 3000 තප්පර 10ක් මේ තප්පර 10 කියන්නේ 3000ට යන්න තප්පර 10ක් ගන්නවා. ඊට පස්සේ 3000 ඇතුලේ යා විනාඩියක් කරගෙනවා. ඊට පස්සේ ආයෙ කුඩු වෙන ප්‍රොසෙස් එක මෙතන පෙන්නනවා. ඒක උනාට පස්සේ ආයෙ මෙතනම පෙන්නනවා. මේක පෙන්නුවාට පස්සේ තමයි මේක අරින්නේ. මේව වෙද්දි අරින්නේ නැහැ. කොයි වෙලාවෙ දාලා ඩ්‍රොප් එක තියලා වහලා ඊට පස්සේ ස්ටාර්ට් කරනවා. ස්ටාර්ට් කරලා පස්සේ විනාඩියක් මේ වෙනවා. ඊට පස්සේ ආයෙ මෙතෙන්ට ආවට පස්සේ මේ මෙනු එක මේ විදිහටම ආවට පස්සේ තමයි ඕපන් කරලා සෙල් එකේ ලීඩ් ගන්න. හරි.